ඒකේ පළවෙනි කාරණය තමයි බෝසාංශ එතුමා අහන ප්‍රශ්නේ කර්ම සැකසෙන විදිහ මුලින් ඉඳන් දැනගන්න කැමතියි කියන කාරණේ. ඒ කියන්නේ විඥානේ කර්මයක් උපාදානය වෙන්නේ කොහොමද? එහෙමයි බෝසාංශ. උපාදානයයි කර්ම සැකසෙන විදිය මුලින් ඉඳන්ම සහ උපාදානය මොකක්ද කියලා දැනගන්න ඕනි කියන කාරණේ තමයි එක ප්‍රශ්නයක් බෝසාංශ. දැන් අපි විශ්ව ධර්මතාවය ගත්තාම මුලින්ම කතා කරපු දෙයක් තමයි මේ සංස්කාර කියන ධර්මතාවය. නේ? සංස්කාර කියන ධර්මතාවයන් කියලා කියන්නේ තේජෝ ආපෝ වායු පඨවි කියන ශක්ති ධාතු හතර නිසා මේ විශ්වයේ ලෝකය පහළ වුණු තැන ඉඳන්ම ලෝකයේ පහළ වෙන සියලු දේවල් අපි හඳුන්වන්නේ ශක්ති ධර්මතාවයන් එකතු වීම නිසා බන්ධනය වීම නිසා පහළ වෙන දේ. මෙන්න මේවා තමයි අපි තොර මේ ලෝකය කියන්නේ සංස්කාර ධර්මතාවය. තොර මේ ලෝකවල පහළ වෙන සියලු දේවල් සංස්කාර. තොර මෙන්න මේ සංස්කාර ධර්මතාවයන්ගේ සමහර ධර්මතාවයන් තියෙනවා සත්වයාගේ භවය තුළ මේවා දැක්කාම රාගයක් උපාදානය වෙනවා. දැන් රාගයක් නෙමෙයි. සත්වයාගේ විඥාණයෙන් රාගය ඇති වෙනවා. නමුත් දැන් ඒ දකින දේ කෙලස් ධර්මතාවයක් කියලා. අපි හඳුන්වන්නේ ඒක කෙලස් ඇති වෙන ධර්මතාවය. ඒත් මේ කෙලස් ඇති වෙන ධර්මතාවය තුළ ඒ සත්‍යයේ විඥානයේ ඇති වෙනවා රාගය. දැන් අපි ගත්තොත් එහෙම හිතමුකෝ නිකන් මැටි ගොඩක් තියෙනවා. මේ මැටි ගොඩ කියලා කියන්නේ අර සංස්කාර ධර්මතාවයන් හේතුවෙන් පහළ වුණු දෙයක් මැටි ගොඩ. ඒකට මැටි ගොඩ දැක්කට කාගේවත් හිතේ ඒකට කෙලස් ධර්මතාවයක් වැඩි ඇති වෙන්නේ නැහැ. හැබැයි මැටි අරගෙන මැටි කර්මාන්තයක් කරන කෙනෙකුට මේ මැටි ගොඩ එයාට මේක කෙලස් ධර්මතාවයක් වෙනවා. හැබැයි එහෙම නෙමෙයි නැති කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. එතකොට දැන් යම්කිසි සත්වයක් විසින් මේ මැටි ගොඩ දැක්කට බොහෝ දුරට වැඩි පිරිසක් මේ මැටි ගොඩ දැක්කට අපි මේ පොළවේ මේ පාගගෙන ගියාට ඒකට අපිට ඒක කෙලස් ධර්මතාවයක් වෙන්නේ නැහැ ගොඩක් දුරට. එතකොට එතන රාගය උපාදානයේ වෙන ස්වභාවය පාලනය වීම වෙනවා. නමුත් දැන් මෙතනදී මේ මැටි ගොඩ අරගෙන කවුරු හරි වාදනයක් හදනවා. ਉਹ වාදනයක් නිර්මාණය කරනවා. හරි ලස්සනට. නේද? එතකොට මොකද්ද වෙන්නේ? අන්න අර මැටි ගොඩ මේ මිනිස්සයා විසින්ම අර රාගය තව සත්වයකගේ භවයේ රාගය ඇති වෙන්නට හේතු වෙන ධර්මතාවයෙන් කෙලෙස් ධර්මතාවයක් බවට මෙන්න මේ මැටි ගොඩ පත් කරනවා. අන්න එතකොට ඒ වාදනයේ තියෙන ඒකේ තියෙන රූපයට ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතාවන් පහම තියෙනවා. නේද? සමහර ධර්මතාවයන්ට ගෝචරයි. දැන් මැටි වාදනය ගත්තා රූප කෙරෙහි රාගය තියෙනවා. රූප. ඊට පස්සේ ඒකේ ශබ්දය බලන්න. මේකේ සමහරට ගන්ධයක් තියෙන්නට පුළුවන්. නේ? ඒතර ගන්ධ. ඊට පස්සේ ඒකේ රස නැහැනේ. ඊට පස්සේ ස්පර්ශ. ඒතර මෙන්න මේ ධර්මතාවයන් හතරකට ගෝචර වෙන ආකාරයෙන් මේකත් එක්ක අපි බන්ධනය දෙන දෙයක් කෙලස් ධර්මතාවය බවට පත් වෙනවා. ඒක කෙලස් ධර්මතාවය බවට පත් වෙනකොට අර ඒක සම්බන්ධව කෙලස් ධර්මතාවය පත් වුණා නම් යම්සි කෙනෙකුගේ භවයේ ඔහුගේ විඥාණය තුළ රාගය ඇති වෙලා රාගය නිසා කර්මයක් උපාදාන. ඒතර කර්මයේ උපාදානය වෙන ස්වභාවය නේද? එතකොට දැන් මේ තේජෝ ආපෝ වායු පඨවි ශක්ති ධාතු හතර නිසානේ මේ සියලු දේ පහළ වෙලා තියෙන්නේ නේද? අපි හිතමු යම්සි ආකාරයෙන් අපි හිතමු අඹ ගෙඩියක් තියෙනවා නේ. අපි හිතමුකෝ හරි අපි අර වාජනේම ගමු. ඒතර මේ වාජනේ හැදිලා තියෙන විදිය ගත්තාම අර මේ සංස්කාර ධර්මතාවයෙන් හිතුවොත් මේ ලෝකේ පහළ වෙනවා. මේ ලෝකේ මැටි කියන ධර්මතාවය පහළ වෙනවා. මේ මැටි කියන දේ අරගෙන වාජනයක් සකස් කෙරුවා. අන්න ඒ වාජනේ දැන් කෙලස් ධර්මතාවයක් බවට පත් වෙනවා. දැන් රාගය උපාදානය වෙනවා. විඥානේ කර්ම උපාදානයක් ඇති වෙනවා. ඒක සිද්ධ වෙන ධර්මතාවය තමයි දැන් අර වාජනේ අරගෙන කවුරු හරි කෙනෙක් දැන් නවදරුව දන්නවා අපි ඒ කියන්නේ කර්මයේ උපාදානය වෙන ස්වභාවය තමයි සත්‍යයේ භවය තුළ ඔහු විසින් පෙර භවය කරපු කර්මයන්ගේ විපාක අනුව වර්තමාන කර්මයක් ඇති වෙනවා. වර්තමාන කර්මයේ විපාක අනුව අනාගත භව කර්මයක් ඇති වෙනවා. ඒකට හේතු වෙන ස්වභාවයක් තියෙනවා. ධර්මතාවයක්. ඒක කොහොමද වෙන්නේ කියන දේ මම මේ කතා කරගෙන යනකොට ඒතර දැන් අපි ගමු අර මැටි වාජනේ. මේ මැටි වාජනේ දැන් කොහොමද මේක පහළ වෙලා තියෙන්නේ? ඒතර මේ මැටි වාජනය පහළ වුණු සියලුම ධර්මතාවයන් ගත්තාම තේජෝ ආපෝ වායු පඨවි ශක්ති ධාතු හතරම එකතු වෙලා තමයි මැටි පහළ වුනේ ලෝක ධර්ම. ඒතර මැටි පහළ වෙලා තියෙන්නේ තේ හතරේ. ඒතකොට ඒ හතරෙන් තමයි වාජනේ හදලා තියෙන්නේ. ඒතර මේකේ තියෙන්නේ මොනවද? තේජෝ ආපෝ වායු පඨවි කියන ශක්ති ධාතු හතර. ඒතර දැන් ඔයාලා දරුවන්ට පේන්නේ නැහැ. ඒතර මේ වාජනයේ වටේ තියෙන කිරණ ශක්ති මණ්ඩලයක්. මේ වාජනය ඒතර අපිට ඝනව පෙවුනට ඒ වාජනයේ වටා තියෙන කිරණ ශක්ති මණ්ඩලයක් තියෙනවා. ශක්ති මණ්ඩල කිරණ ශක්ති ධාතා. ඒතකොට දැන් ওই දරුවෝ දැකලා ඇති සූර්යාගෙන ශක්තිය පිට වෙනවා. සූර්යය සඳුගෙන් පිට වෙනවා වගේ දැකලා ඇති. ওই ලෝක ධාතු පේන්න තියෙන ඔය තරු තාරකා කියලා හඳුන්වනවා. ඒ වගේ යම් ශක්තිය පිට වෙනවා වගේ පේනවා. ඒතකොට ඒවා පිට ආලෝකය තුළ පේනවා.
ඒතකොට දැන් අපි මේ මැටි භාජනය ගත්තත් මේකෙන් අපිට ශක්තිය පිට වෙනවා. කිරණ ශක්තියක් පිට වෙනවා. එතකොට දැන් ඔය දරුවෝ මේ සසරේ තමන් පූර්ණ කරපු කර්ම උපාදාන විඥානයේ තියෙනවා. ඒතර මේ උපාදානය වුණු කර්මයන්ගෙන් පිට වෙන ශක්ති මණ්ඩලයක් තියෙනවා. දැන් අපේ ගොඩක් දුරට ඔය දරුවෝ අහලා ඇති අපේ මේ භවයේ වටා කර්ම ශක්ති මණ්ඩලයක් තියෙනවා. නේ කුසල් කරන කෙනෙකුගේ ආලෝකයක්, අකුසල් කරන කෙනෙකුගේ අඳුරේ මේ කර්ම ශක්ති මණ්ඩලය. එතකොට දැන් මෙන්න මේ කර්ම ශක්ති මණ්ඩල. ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගේම විඥානයේ කර්ම ප්‍රතිසන්දියක් උපාදානය වෙලා ඒ උපාදානය වුණු කර්ම ප්‍රතිසන්දියේ තියෙනවා ශක්ති මණ්ඩලයක්. එතකොට ඒ ශක්ති මණ්ඩලේ පංචේන්ද්‍රයන්ට බන්ධනය වෙනවා. බැඳිලා තියෙනවා. එතකොට දැන් කෙනෙකුගේ විඥානයේ චේතනාව ඇති වෙලා යම්සි දෙයක් කෙරේ රාගය ඇති වෙනකොට අර විපාක හැටියට පංචේන්ද්‍රයන්ට බැඳිලා තියෙන ඒ කර්ම ශක්තිය පංචේන්ද්‍රයන් පාලනය. දැන් විඥානයේ රාගය ඇති වෙනවා අර භාජනය. දැන් මේ භාජනය හැදිලා තියෙන තේජෝ ආපෝ වායු පඨවි ශක්ති ධාතු හතරෙන්. ඒ භාජනෙන් ශක්ති ධර්මතාවයක් නිර්මිත වෙනවා. ඒ ශක්තියක් ඇති වෙනවා. ඒතකොට මේ ශක්ති මණ්ඩලයක් තියෙනවා. එතකොට දැන් අපේ භවයේ වටත් ඒ වගේ අපි උපාදානය කරගත්ත කර්ම ශක්තිය අනුව ශක්ති මණ්ඩලයක් තියෙනවා. දැන් මේ කය කියන්නේ මොකද්ද? කය කියන්නේ තමන් විසින් සසර භව ගමනේ භවතරණය කරන්නේ උපාදානය වුණු කර්ම විපාක නිසා ඇති වුණු ධර්මතාවය. මේ කයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොහොම මේ ධර්මතාවය මොනවද? මේ හැමදේම තමන් විසින් සසරේ කරපු කර්මයන්ගේ විපාක කර්ම බන්ධනයක් මේ කය කියන්නේ. ඒතකොට දැන් අර පංචේන්ද්‍රියන්ගේ පිට වෙන ඒ කර්ම ශක්ති මණ්ඩලේ කර්ම ශක්තිය නිරතුරුව පාලනය වෙනවා අපි කර්මයේ උපාදාන. ඒතකොට දැන් අපි යම්සි දෙයක් බලලා ඒකේ තියෙන්නේ ශක්ති ධර්මතාවය. එතකොට දැන් මේ භවයේ සත්‍යයේ භවයේ තියෙන්නේ තමන් විසින් උපාදාන කරගත්ත කර්ම ශක්තිය. තමන්ගේ ශක්ති මණ්ඩලය. එතකොට දැන් අපි විඥාණය තුළ අර කෙලස් ධර්මතාවයක් වුණු ඇති වුණු මැටි භාජනය කෙරේ රාගය ඇති වෙනවා ඒකට. රාගය ඇති වෙනවා. මුලින්ම කොහොමද දකින්නේ? රූපයට රාගයක් ඇති වෙනවා. රූපයට. අපි ඇසෙන් ඇස කියන ඉන්ද්‍රියෙන් බලනවා. අන්න විඥානයේ රාගය උපාදානය වෙනකොට ඇසෙන් තමයි මුලින්ම අපි මේකේ රූපය දකින්නේ. ඒතකොට ඇසෙන් මේකේ රූපය දකිනකොට අර විඥානය රාගය උපාදානය වෙනවා විඥානේ. ඒතකොට විඥානය පාලනය වෙනවා. පාලනය වෙලා මේ විඥානයේ තියෙන කර්ම ශක්ති මණ්ඩලයේ තියෙන කර්ම ශක්තිය පාලනය වෙලා ඒ ශක්තිය ඇස කියන ඉන්ද්‍රිය හරහා ගමන් කරනවා අර භාජනය කියන රූපේ. හරිද? ඒතර ඒ ඇස කියන ඉන්ද්‍රියෙන් ඇසෙන් ගමන් කරනවා ශක්තිය. ඒ ශක්තිය ඇසෙන් ගමන් කරලා අර තියෙන භාජනෙත් එක්කලා තියෙන භාජනයේ ශක්තියයි අපේ භවෙන් ඇස කියන ඉන්ද්‍රියෙන් යන ශක්තියයි එකට එකතු වෙන්න පටන් ගන්නවා. බන්ධනයක් ඇති වෙනවා. හරිද? එතකොට මෙන්න මේ භාජනය තියෙන රූපයක් එක්ක මුලින්ම රූපනේ. ඒතර මේ රූපයත් එක්කලා අපේ ඇස මේ විඥානයේ තියෙන කර්ම ශක්ති මණ්ඩලයේ අර භාජනයේ කෙරෙහි විඥානයේ රාගය ඇති වෙනකොට කර්ම ශක්ති මණ්ඩලය පාලනය වෙනවා. පාලනය වෙලා ඒ කර්ම ශක්තිය ඇස කියන ඉන්ද්‍රිය හරහා අර භාජනයේ තියෙන ශක්තියයි අපේ ඇසෙන් යන ශක්තියයි එකට බන්ධනයක් බවට පත් වෙනවා. ඒතර මේ ඒ ඇති වෙන බන්ධනය ඒ භාජනයේ කෙරෙහි රාගය වැඩි වෙන්න ඇස කියන දේ තුළ ඒකේ රූපයේ තියෙන සුන්දරත්වය ලස්සන හැඩය ගැන අපි බලන්න මොකද වෙන්නේ? අර භාජනයේ තියෙන ශක්තිය රූපේ ඇති වෙන්නට හේතු වෙන ශක්තිය අර ඇස කියන ඉන්ද්‍රියෙන් ගියපු ශක්තිය හරහා නැවත ඇස කියන ඉන්ද්‍රිය හරහා කර්ම උපාදානයක් ඇති වෙනවා විඥාන මූලයේ. ඒ විඥාන අවකාශය තුළ අර භාජනය රූපය ඒ ආකාරයෙන්ම ශක්ති ධර්මතාවයක් හැටියට අපි කියන්නේ නැත්නම් ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ. ඒ ආකාරයෙන් විඥානයේ නිර්මාණය වීමක් වෙනවා. ඒතර විඥානයේ අරකේ රූපය නිර්මාණය වෙනවා. දැන් රූපය. හරිද? ඒතර අරකේ තියෙන රූපය ඒකේ තියෙන ශක්ති රූපයට හේතු වෙන ශක්ති ධර්මතාවය අර ඇස කියන ඉන්ද්‍රිය හරහා දෙකේකට බන්ධනය වෙලා තමන්ගේ ඇස කියන ඉන්ද්‍රියෙන් තමන්ගේ කර්ම ශක්තිය පිට වෙලා ගිහලා ඒකත් එක්ක බන්ධනය වෙලා ඒකේ තියෙන රූපමය ශක්තිය ඒ ගියපු ශක්තිය හරහා ඇස කියන ඉන්ද්‍රිය හරහා විඥාණයට ඇතුල් වෙනවා. විඥානේ ඒකේ රූපය ශක්ති ධර්මතාවය. දැන් එතන තියෙන ඝනවනේ. ඒකට ඝන තත්ත්වයටපත් උනේ ශක්තිය ධර්මතාවය. ඒකට අන්නේ ශක්ති ධර්මතාවයෙන් විඥානේ ඒ දිග පළල හැඩයටම ඒ රූපයටම රූපයක් විඥාන මූලයේ විඥාන අවකාශයේ උපාදානය වෙනවා. එතකොට දැන් ඊට පස්සේ මේක රූප ඊට පස්සේ ශබ්ද. දැන් එහෙනම් මේක අරගෙන උන්න ශබ්දය බලනවා දැන්. මේකට තට්ටු දාලා බලන්න පුළුවන්. මොකක් හරි මේකේ ශබ්දයක් තියෙනවා නම්. ඒකට ඒ ශබ්දය අපි ශබ්දය ඇති කරනකොට ඒකේ ශබ්දය එනකොට අන්නේ ශබ්දය ඇති වෙන්නට හේතු වෙන ශක්තියක් තියෙනවා මේ භාජනයේ. ඒතර මේ ශබ්දය ඇති වෙනකොට
ශබ්දය ඇති වෙන්නේ මේ බන්ධනය වුණු ශක්ති බන්ධනය. දැන් මේක ඇවිල්ලා ශක්ති බන්ධනය නේ. ඒතර මේ දැන් මේ මැටි වාදනය කියන්නේ ශක්ති බන්ධනය. ඒතර මේ ශක්ති බන්ධනයේ තියෙන ශබ්දය එන්නට හේතු වෙන ශක්තියකුත් තියෙනවා නේ. ඒතර ශබ්දය ඇති වෙන්නට හේතු වෙන ශක්තියක් තියෙනවා. අන්න එතකොට ඒ ශබ්දය අපිට ඇහෙනවා කන කියන ඉන්ද්‍රියට. ඒකට අන්න විඥානයේ රාගය ඇති වෙනවා ඒ ශබ්දය කෙරෙහි විඥානයේ රාගය ඇති වෙනකොට අන්න ඒ ශබ්දය කෙරෙහි තව තවත් බැඳෙනකොට ඒ ශබ්දයට හේතු වුණ ශක්තියයි ඊට පස්සේ ඒ ශක්තිය කන කියන ඉන්ද්‍රිය හරහා මේ භවයේ විඥානයේ තියෙන කර්ම ශක්තිය පාලනය වෙලා කන කියන ඉන්ද්‍රියන් හරහා අර තියෙන බාධනීය ශක්තියත් එක්ක බන්ධනය වීම සිද්ධ වෙනවා. ඒතර මේ විදිහට බන්ධනය වෙලා එතකොට මේකේ ශබ්දය තවත් අහන්න ඒ ශබ්දය කන කියන ඉන්ද්‍රිය හරහා ඇතුල් වෙලා අර විඥාන අවකාශයේ ප්‍රතිබිම්බයක් හැටියට ඒකේ රූපය පහළ වුණු රූපයට අර ශබ්දයට හේතු වෙන ශක්තියක් එන්නේ රූපෙට දැන් ශබ්ද කියන ශක්තියත් එකතු වෙනවා. එතකොට දැන් මේ රූපය ඉදිරියෙන් පහළ වුණා විඥානේ ඊට පස්සේ මේ විඥානයේ ශබ්ද කියන ශක්තියත් ඒකටම එකතු වෙනවා. ශබ්ද කියන ශක්තිය එකතු වෙනවා. ඊපස්සේ රූප, ශබ්ද, ඊට පස්සේ ගන්ධ. දැන් මේක අපි අරගෙන බැලුවා මැටි භාජන වල වෙනම ගන්ධයක් තියෙනවා. ඒක කොහොමද බැලුවාම ගන්ධයක් එනවා. ඒතකොට දැන් මේ ගන්ධය ඇති වෙන්නටත් මේක පහළ වෙනකොට මේක තියෙන ශක්ති ධර්මතාවය දැන් තේජෝ ආපෝ ආයි පඨවි ශක්තිය අතු හතරම තමයි මේ ගන්ධය ඇති වෙන්නත් හේතු වෙන්නේ. ඒතර මේ භාජනයේ ගන්ධය ඇති වෙන්නට හේතු වෙන ශක්ති ධර්මතාවයක් මේ භාජනයේ තියෙනවා. එතකොට දැන් අන්න ඒක අපිට නාසයට දැනෙනවා ගන්ධය. එතකොට විඥානයේ මේ ගන්ධය කෙරෙහි රාගයක් ඇති වෙනවා. ඒ රාගය තුළ අර කර්ම ශක්ති මණ්ඩලයේ පාලනය වෙලා නාසයේ තියෙන මේ ගන්ධය දැනෙන ඉන්ද්‍රිය හරහා මේ ගන්ධ සුවඳ දැනෙන ඉන්ද්‍රිය පාලනය වෙලා ඒ හරහා අර තියෙන භාජනයේ තියෙන ඒ ගන්ධය කෙරෙහි රාගය ඇති වෙනකොට රාගය වැඩි වෙනකොට ඒ භාජනයේ ගන්ධයට හේතු වෙන ශක්තිය අර නාසයේ තියෙන ගන්ධය දැනෙන ඉන්ද්‍රිය හරහා ගියපු ශක්තිය භාජනයේ තියෙන ගන්ධයට හේතු වෙන ශක්තියත් එක්ක බැඳිලා නාසයේ තියෙන ඉන්ද්‍රිය හරහා විඥානයේ ඇති වුණු රූප, ශබ්ද කියන ධර්මතාවයට ගන්ධ කියන ශක්ති ධර්මතාවය විඥානේ උපාදානය වෙනවා. ඒතකොට දැන් තුනයි. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ. ඒතකොට මැටි වාදනයක රස බලන්න බෑනේ. හැබැයි ඒක ඔයගොල්ලෝ කාලත් බලන්න පුළුවන් කෙනෙක්. හරිද? ඊපස්සේ ගන්ධ. ඊට පස්සේ ස්පර්ශ. ඊට පස්සේ අපි මේක අරගෙන මේක දැන් තේජෝ ආපෝ ආයි පඨවි ශක්ති ධාතු හතරෙන් හැදිලා තියෙනවා. අපි දැන් මේක අරගෙන ස්පර්ශ කරනවා අත ගන්නවා. එතකොට අපිට දැනෙනවා හරි මට සිලුටුයිද රළුයිද එහෙම හොඳයිද කොහොමද කියලා දැනෙනවා. මේක අත ගන්නකොට අපිට ඒ කෙරෙහිත් අපිට රාගයක් උපාදානය වෙනවා. ඒ කෙරෙහිත් අපිට රාග උපාදානය වීමක් ඇති වෙනවා. ඒතර මේක අත ගන්නකොට හරි සෞම්‍යයි නම් හරි සනීපයි නම් අපි කියනවා නේ හරි සනීපයි. හරි මට සිලුටුයි එහෙම කියලා මේක තවත් අත ගන්නවා. එතකොට අත ගන්න රාගය ඇති වෙනවා වැඩි. ඇති වෙනකොට මොකද්ද වෙන්නේ? එහෙනම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස නැහැ ස්පර්ශ කියන ධර්මතාවය හරහා මේ කයේ ස්පර්ශය හරහා අර විඥානයේ රාගය ඇති වෙනකොට මේ කර්ම ශක්තිය මණ්ඩලය පාලනය වෙලා අපි මේක ස්පර්ශ කරනකොට ස්පර්ශ කරන මේ ශාරීරික ඉන්ද්‍රිය හරහා මේ අතද කකුලද ශාරීරික ඇඟද කියන මේ ඉන්ද්‍රිය හරහා ශක්තිය පාලනය වෙනවා. අර කර්ම ශක්තිය විඥානයේ කර්ම ශක්තිය පාලනය වෙලා රාගය ඇති වෙනවා. කර්ම ශක්තිය පාලනය වෙනවා. අපි ඒක අතින් අල්ලගෙන ඉන්නවනම් මේ අත කියන ඉන්ද්‍රිය හරහා ස්පර්ශ කරන ඉන්ද්‍රිය හරහා අර භාජනයේ තියෙන තේජෝ ආපෝ ආයි පඨවි ශක්තිය අතරින් පහළ වුණු ශක්ති ධර්මතාවයත් එක්ක බන්ධනයක් ඇති වෙනවා. ඒ බන්ධනයේ හරහා ඒ ශක්තිය බැඳෙනවා. ඒකට රාගය වැඩි. ඒක ස්පර්ශ කරන එක වැඩි වෙන්න රාගය වැඩි වෙනවා. රාගය වැඩි වෙනකොට උපාදාන වෙන කර්මය වැඩි වෙනවා. අන්නේ භාජනයේ තියෙන ශක්තිය ස්පර්ශ කරන අතනම් අතහරහා අපේ මේ කය හරහා අපේ විඥාණයට ඇවිල්ලා විඥාණය ස්පර්ශ කියන ධර්මතාවයට හේතු වෙන කර්ම ශක්තිය විඥාණය අර භාජනයේ තියෙන ශක්තිය ඒක පහළ වුණු ශක්තිය අර විඥාණය කියන්නේ ස්පර්ශය තුළ විඥානේ කර්ම උපාදානයක් බවට පත් වෙනවා. එතකොට මේ විඥාණය තුළ අර භාජනය ඝන ස්වභාවයෙන් නැතුව ශක්ති ස්වභාවයකින් මේ භාජනයේ රූප, ශබ්ද, ගන්ධ, රස නැහැ ස්පර්ශ කියන ධර්මතාවෙන් හතරෙන් විඥාන මූලයේ ඒකේ භාජනයේ දිග උස පළල ඒක පවතින ස්වභාවයෙන්ම රූපය තියෙනවා. ඒක ශබ්දයට හේතු වෙන ශක්තිය විඥානය ඇති වෙලා තියෙන උපාදානය වෙලා
ඊට පස්සේ ඒක ගන්ධයට හේතු වෙන ශක්තිය විඥානේ උපාදානය වෙනවා. මේ බැඳීම නිසා ඊට පස්සේ ස්පර්ශ කියන ධර්මතාවයෙන් හේතු වෙනවා. මේක අපි දිවෙන් ලෙව කාලා හරි රසයක් තියෙනවා කියන දේ තේරුණොත් එතකොට අපිට ඒකේ තියෙන ඒක අපි ආහාරයට නොගත්තත් ඒක රසය අපිට දැනෙන්න පුළුවන්. එතකොට ඒ රසය අරා දිව කියන ඉන්ද්‍රිය අරා අර වගේ රස කියන ධර්මතාවයට හේතු වෙන ශක්තියක් විඥානයේ උපාදානය වෙනවා. එතකොට දැන් අර වාජනය පංච ඉන්ද්‍රියන් හරහා මේ විඥානයේ කර්ම උපාදානය කරන උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. එතකොට දැන් අර වාජනයේ පෙදරුවන්ගේ මේ සත්‍යයේ විඥානයේ ව්‍යුහය තුළ කර්ම ප්‍රතිසන්දි බන්ධනයක් බවට පත් වෙනවා. එතකොට දැන් අර වාජනයේ කර්ම ශක්ති මණ්ඩලයක් තියෙනවනේ. ශක්ති මණ්ඩලයක් තියෙනවා. එතකොට ඒ ආකාරයෙන්ම විඥානේ අර පහළ වුණු දේවට කර්ම ශක්ති මණ්ඩලයක් ඇති වෙනවා. ඒ ශක්ති මණ්ඩලය තමයි පංචේන්ද්‍රයන්ට විපාකයක් දෙන්නේ. දැන් අර වාජනයේ කෙරෙහි තියෙන රාගය වැඩි වෙන්න මොකද වෙන්නේ? පංචේන්ද්‍රයන්ගෙන් ජන ශක්තිය ඒ වාජනයේ ශක්තියත් එක්ක බන්ධනය වීම වැඩි වෙනවා. වැඩි වෙන්න විඥානේ උපාදානය වෙන ශක්තිය වැඩි වෙනවා. මේ කර්ම ප්‍රතිසන්දියේ ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙන්න මොකද වෙන්නේ? මේක අඳුරු දෙයක් බවට අඳුරු කර්ම ප්‍රතිසන්දි බන්ධනයක් බවට පත් වෙනවා. රාගය වැඩි වෙන්න විඥානේ උපාදානය වුණු කර්ම ප්‍රතිසන්දි. ඒකට වාජනේ නිසා රාගය ඇති වෙලා ඒකේ තියෙන ශක්තිය විඥානේ උපාදානස්කන්ධයක් බවට පත් වෙලා ඒකේ රාගය වාජනයට වැඩි වෙන්න තමන්ගේ විඥානේ ඇති වෙන උපාදානය වෙන කර්ම ශක්ති බන්ධනය. ඒතර මේ උපාදානස්කන්ධය වැඩි වෙනවා. වැඩි වෙනකොට මේක අඳුරු වෙනවා. අඳුරු වෙනකොට මේකෙන් නිර්මිත වෙන්නේ අඳුරු ශක්තිය. අන්න ඒක අපි කියනවා අකුසලයට හේතු වෙන කර්ම ශක්තියක් කියලා. ඒතර මේ වාජනය යම්ස කෙනෙක් අතිශයින්ම රාගී ලෙස ඒ වාජනය පරිහරණය කරොත් බැඳුනොත් ඒකෙන් උපාදානය වෙන කර්ම ප්‍රතිසන්දිය වැඩි. ඒක ඒතකොට අකුසල කර්මයක්. යම්ස පුජ්‍යලයේ කෙලස් ධර්මතාවයක් හැටියට දකින්නේ නැතුව කටයුතු කළොත් ඔහුගේ විඥානීය උපාදානය වෙන කර්මස්කන්ධය කර්ම ප්‍රතිසන්දිය අඩු වෙනවා. එතකොට එතන පවතින්නේ අඳුර ස්වභාවයක් නෙමෙයි. එහෙමනම් ඒක අපි ආලෝකයට හේතු වෙන පැත්තකට තමයි නිර්මාණය වෙන්නේ විඥානය. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සසර භවතරණය කරන සත්‍ය මේ ගැවෙන හැම මොහොතකම පංච ඉන්ද්‍රියන් හරහා මේ වගේ කර්ම උපාදානස්කන්ධයන් අපේ විඥානේ උපාදානය කරගන්න. එතකොට අපි මේ යන ගමනේ මේ සසර භව ගමනේ අපි විතරාගී අරමුණට එන ස්වභාවය වැඩි වෙන්න තමයි අපි මෙන්න මේ කෙලස් ධර්මතාවයන් කෙරෙහි බැඳෙන එක අඩු වෙන්නේ. අඩු වෙනකොට තමයි අපේ භවය සුගතිගාමී අරමුණකට බවට පත්. අපි එනම් මේ විශ්වයේ තියෙන ධර්මතාවයන් කෙරෙහි අතිශයින්ම රාගයෙන් බැඳුනොත් එහෙම අපේ විඥානයේ ඇති වෙන කර්ම උපාදානය වැඩි වෙනවා. ඒතකොට දැන් අර භාජනයේ කොහෙද තියෙන්නේ මේ විඥානය? ඔයාලගේ විඥානය ඇතුලේ තමයි තියෙන්නේ. නේ? දැන් ඔය භාජනේ කැඩිලා බිඳලා අයින් වෙලා යනවා. විනාශ වෙලා යයි පොළොවට පස්සේ. හැබැයි ඔයාලගේ විඥානයේ ඇති වුණු කර්ම උපාදානස්කන්ධයේ කාලය හරහා ඒ ආකාරයෙන්ම තියෙනවා. කාලය හරහා ඒ ආකාරයෙන්ම උපාදානිය වුණු කර්මය නැතුව යන්නේ නැහැ. ඒක නැතුව යන්නේ කවදා හරි දවසක තමන්ගේ භවය විසුද්ධි තත්ත්වයටපත් වෙනකොට ඒ විසුද්ධි කියන ශක්ති ධර්මතාවයෙන් අර භාජනය කියන කර්ම උපාදාන ශක්තිය ධර්මතාවය ඒකට පාලනය වෙනකොට විසුද්ධි ශක්තිය තුළ අර උපාදාන වුණ කර්ම ශක්ති බන්ධනය විනාශ වෙනවා. චුත වෙලා යනවා. චුත වෙනකොට එතනින් එහාට ඊට පස්සේ ඒක අයින් වෙලා ගියාට පස්සේ එතන කර්ම උපාදානේ නැති වෙනවා. මේක අපි නිරෝධ තත්ත්වයටපත් වීම හැටියට හඳුන්වනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි විඥානයේ කර්ම ප්‍රතිසන්දියක් උපාදානය වීම සිද්ධ වෙන්නේ. ඒ දරුවට පැහැදිලිද කොහොමද? කොහොමද ඉදිරියේ මේවා දේශනා කරනවා. ඉදිරියේ මේ ධර්මතාවයන් මම නැවත දේශනා කරනවා. ඒ අහපු නිසා තමයි මම ඒකට උත්තරය දෙන්නේ. කොහොමද ඉදිරියේ මේ සියලු ධර්මතාවයන් මේ සත්‍ය විඥානයේ පහළ වීම, ඊට විඥානයේ කර්ම උපාදානය වෙන්නේ කොහොමද? ඒතර මේ සත්‍යයට පංචේන්ද්‍රයන් කියන ධර්මතාවය ඇති වෙන්නේ කොහොමද? ඒතර පංචේන්ද්‍රයන් කියන්නේ මොකද්ද? එයි මේ වගේ දෙයක් ඇති උනේ. ඒතර මේ විඥානය කියලා කියන්නේ මේ විශ්ේ තම විඥානයේ ඇති වෙන කර්ම උපාදානය අනුව මේ විඥානය ගමන් කරනවා. මේ විඥානය කියන්නේ මේ අවකාශය තුළ ගමන් කරන ධර්මතාවය. ඒතර විඥානය ඉන්න කය තුත වුණාම තමන්ගේ ඒ විඥානයේ බැඳුණු ශක්ති ධර්මතාවය තේජෝ ශක්තියද ආපෝ ශක්තියද වායු ශක්තියද පඨවි ශක්තියද කියන ධර්මතාවයන් හතරේ
ඒකේ ආලෝකයේ පැත්තද අඳුරු පැත්තද බැඳුනේ. ඒ බැඳුණු පැත්තට මේ විඥානය ඇදිලා යනවා. ගිහිල්ලා තමයි උපාදානය සිද්ධ වෙන්නේ. නේ? ඒතර මේ හැමදේම අපි අවබෝධ කරගෙන යනකොට අපි භවය කියලා කියන්නේ මොකද්ද කියන දේ අපිට ගොඩාක් දුරට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා.